උතුරේ ඉන්න අයට උතුර කියා දෙන, උතුර හොයන අයට උතුර පෙන්නන, උතුරට එන්න කැමති අයට උතුරන්න උදව් කරන අපි අයිබෝන්. ඉතින් අපි දෙන්න අද හදන්නේ ෆින්ලන්තයේ සෞඛ්‍ය පද්ධතිය ගැන කතා බහක් ඔයාලට අරගෙන එන්න. මේ වීඩියෝ එක අපි කතා කරනවා සෞඛ්‍ය පද්ධතිය හැදිලා තියෙන විදිය සහ ප්‍රධාන වශයෙන් සංක්‍රමණිකයන් කොටස් 3කට මේ සෞඛ්‍ය සේවාව ලබා ගන්නේ කොහොමද කියන එක. ෆින්ලන්තයේ සෞඛ්‍ය පද්ධතියේ ප්‍රධාන කොටස් 3කට බෙදලා තියෙනවා. public healthcare මහජන සෞඛ්‍ය සේවය, occupational healthcare එහෙමත් නැත්නම් වෘත්තීය සෞඛ්‍ය සේවය සහ private healthcare. ඒ කියන්නේ පුද්ගලික අංශය. ඉතින් ෆින්ලන්තයේ මේ healthcare system එක universal healthcare system එකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ අපි ඉන්නේ අනවසරයෙන් නෙමෙයි නම් ඕනම කෙනෙක්ට මේ සෞඛ්‍ය පද්ධතිය විවෘත වෙලා තියෙනවා. මධ්‍යම රජයේ බදු මුදල් වලින් තමයි පබ්ලික් හෙල්ත් කේර් එක සම්පූර්ණයෙන්ම නඩත්තු වෙන්නේ. මේ පබ්ලික් හෙල්ත් කේර් සිස්ටම් එක කොටස් 21කට බෙදලා තියෙනවා. මේවට කියන්නේ well being services county කියලා. එහෙමත් නැත්නම් සෞඛ්‍ය සේවා ප්‍රාන්ත. 2023 සෞඛ්‍ය පද්ධතියේ පුරුල් ප්‍රතිසංස්කරණ කීපයකට පස්සේ තමයි මේවා ඇති වෙන්නේ. හැම වෙලෙම ඔයා අයිති වෙන සෞඛ්‍ය සේවා ප්‍රාන්තයේ තීරණය වෙන්නේ ඔයා ෆින්ලන්තයේ ජීවත් වෙන නගරයත් එක්ක. ඉතින් ඇත්තටම ෆින්ලන්තයේ සෞඛ්‍ය සේවය ෆ්‍රීද? ඒ ගැන තොරතුරු වල දැනගන්න පුළුවන් මේ වීඩියෝ එක දිගටම බලුවොත්. මේ සේවාව ඔයාට ලැබෙන්නේ ඔයාට රැකියාවට යන්න බැරි විදිහේ කාරණාවක් ඇති වුණොත් විතරයි. අපි උදාහරණයක් ගත්තොත් උණක්, එහෙම නැත්නම් හිසරදයක්, කොන්දේ අමාරුව, වින්ට් එකේ වගේ අපි ලිස්සල වැටුණොත් රැකියාවට යන්න කලින්. එතකොට අපිට පුළුවන් මේ occupational healthcare සේවාව ලබා ගන්න. මොකද අපිට මේ කාරණා නිසා අපේ රැකියාව හරියට අපිට කරගෙන යන්න බැරි වෙනවා. ඔයා රැකියාවකට යද්දී විශේෂයෙන් ඔයා හොයලා බලන්න ඕනේ ඔයාගේ ආයතනයෙන් මේ සේවාව ඔයාට ලැබෙනවද කියලා. මාෂා උදාහරණයක් ගද්දි මට පොඩ්ඩක් හිනා ගියා. පොඩ්ඩක් ඉන්න. හැම වින්ට් එකේම මේ මම ලිස්සල වැඩනවා සාමාන්‍යයෙන් මේ ඔයාලගේ හිම වැටෙද්දි ඉතින් ගොඩක් පාර ඇවිල්ලා ග්ලාස් එකක් වගේ. ඉතින් හැම වින්ට් එකේම මම ලිස්සල වැඩනවා. ඉතින් දැන් ඔයාට ප්‍රශ්නයක් ඇති මේ පබ්ලික් හෙල්ත් කේර් එක තියෙද්දි ඇයි ආයේ ඔකියුපේෂන් හෙල්ත් කේර් කියලා එකක්. ඔකියුපේෂන් හෙල්ත් කේර් කියලා කියන්නේ ඊටාම සීමිත ප්‍රමාණයකට ලැබෙන වරප්‍රසාදයක්. ඔයාට රැකියාවක් තියෙනවා නම් විතරයි ඔකියුපේෂන් හෙල්ත් කේර් එක ලැබෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට පබ්ලික් හෙල්ත් කේර් එක ගොඩක් ක්‍රවුඩඩ්. ඒ කියන්නේ ඔයාට බෙහෙත් ටිකක් ගන්න එක්ක පොලිමක නැත්නම් වෙයිටිං ලිස්ට් එකක ඉන්න සිද්ධ වෙනවා. ඉතින් ඔකියුපේෂන් හෙල්ත් කේර් එක සීමිත ප්‍රමාණයකට ලැබෙන නිසා ඔයාට වේගවත් සේවාවක් මේකෙන් ලබා ගන්න පුළුවන්. අනිත් කාරණාව තමයි ඔකියුපේෂන් හෙල්ත් කේර් සර්විස් එකෙන් ඔයාගේ රැකියාවට බලපාන කාරණාවලට විශේෂ ප්‍රයොරිටි එකක් දක්වන නිසා ඔයාට ඉක්මනින්ම බෙහෙත් ගන්න පුළුවන්. කොටින්ම කිව්වොත් පෝලිං වල ලොකුවට පැය ගණන් ඉන්න ඕනේ නෑ අපිට. ඔකියුපේෂන් හෙල්ත් කේර් සර්විස් එකේ වියදම් ටික ඔක්කොම දරන්නේ ඔයාගේ ආයතනය විසින්. ඒ නිසා ඔයාට බය වෙන්න දෙයක් නැහැ. අපේ channel එකේ මේ වගේ රිසර්ච් එපිසෝඩ් වලින් අපි හැම වෙලාවෙම try කරන්නේ මොකක් හරි වැදගත් දෙයක් ගැන ඔයාලට තොරතුරු අරගෙන එන්න. අපි දන්නවා අපේ බලන ගොඩක් අය තාම අපිව subscribe කරලා නැහැ කියලා. ඉතින් අපිව subscribe කරන්න කියලා ආරාධනා කරන ගමන් අපි දැන් යමු ඊළඟ කොටසට. අපිට ලංකාවේ වගේම පුළුවන් ඕනම වෙලාවක පෞද්ගලික අංශයේ රෝහලකට ගිහිල්ලා අපිට අවශ්‍ය කරන ප්‍රතිකාරය ගන්න. මේකට යන වියදම් ඔයා තමයි සම්පූර්ණයෙන්ම දරා ගන්න ඕනේ. හැබැයි සමහර වෙලාවට ෆින්ලන්තයේ තියෙන National Social Security Agency කියන එක නැත්නම් කෙලා එකෙන් ඔයාගේ private health care cost එකෙන් කොටසක් cover කරගන්න පුළුවන්. මේක සිටුේෂන් එකට වෙනස් වෙනවා. ඒ නිසා හරියටම කියන්න බෑ ඔයාට කෙලා එකකින් මුදලක් ගන්න පුළුවන්ද බැරිද කියන එක. මේ ප්‍රයිවට් හෙල්ත් කේර් එක ලබා ගන්න පුළුවන් ෆින්ලන්තයේ තියෙන ප්‍රසිද්ධම ආයතන දෙකක් තමයි තෙර්වෙස්තාලෝ සහ මෙහිලයිනෙන් කියලා කියන්නේ. තවත් ආයතන තියෙනවා. නමුත් මේ දෙක තමයි ගොඩක් ප්‍රසිද්ධ. අනිත් විශේෂම කාරණාව තමයි ඔයාගේ ඔකියුපේෂන් හෙල්ත් කේර් එකත් ඔයාට ලැබෙන්නේ මේ වගේ පෞද්ගලික ආයතනයක් හරහා. ඒ නිසා ඔයාට අර අපි කලින් කිව්වා වගේ පොදු නැත්නම් පබ්ලික් හෙල්ත් කේර් එක හරහා යන්නේ නැතුව විශේෂයෙන් ඊටාම වේගවත් සේවාවක් ඔයාලට ලබා ගන්න පුළුවන් මේ වගේ ප්‍රයිවට් හොස්පිටල් එකකින්. අපි ඊළඟට යන්නේ මේ වීඩියෝ එකේ වැදගත්ම කොටසට. ඒ කියන්නේ මේ පබ්ලික් හෙල්ත් කේර් එක තිබ්බට වැඩක් නැහැ. මේකෙන් ඔයා වැඩක් ගන්න කොහොමද කියලා අපි කියලා දෙන්නයි යන්නේ. ඉස්සෙල්ලාම අපි ඉමිග්‍රන්ට්ස් නැත්නම් සංක්‍රමණිකයෝ බෙදාගමු කොටස් 3කට.
ඔයා ෆින්ලන්තයේ ස්ටුඩන්ට් කෙනෙක් විදිහට එද්දි ඔයාගේ විශ්වවිද්‍යාලය හරහා ෆිනිෂ් ස්ටුඩන්ට් හෙල්ත් කෙයාර් සිස්ටම් එකේ ඔයා රෙජිස්ටර් වෙනවා. ඔයා අනිවාර්යයෙන්ම අර අපි කලින් කතා කරපු කෙලාක නැත්නම් සෞඛ්‍ය රක්ෂණ ආයතනයට යුරෝ 73ක් වගේ මුදලක් අවුරුද්දකට ගෙවන්න ඕනේ. ඔයා කෙලායකට මේ මුදල ගෙව්වට පස්සේ ඔයාට ෆිනිෂ් ස්ටුඩන්ට් හෙල්ත් කෙයාර් සිස්ටම් එකට ඇක්සස් ලැබෙනවා. ඔයාට හදිසි ඌමනාවක් වුණොත් නැත්නම් ඔයාට ලෙඩක් හැදුනොත් ඔයා කරන්න ඕනේ YTHS වෙබ්සයිට් එකට ගිහිල්ලා අපි ඒ ලින්ක් එක මෙතනින් දාන්නම්. වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයා අපොයින්ට්මන්ට් එකක් බුක් කරගන්න ඕනේ. ඉතින් සාමාන්‍යයෙන් වෙන්නේ මේ අපොයින්ට්මන්ට් එක ඔයාට ඉස්සෙල්ලාම ලැබෙන්නේ කෝල් අපොයින්ට්මන්ට් එකක් විදිහට. මේ කෝල් එක නර්ස් කෙනෙක් තමයි ඔයාට ගන්නෙ. නර්ස් කෙනෙක් ඔයාට කෝල් එක අරගෙන අහනවා ඔයාගේ විස්තර ටික. ඒ විස්තරවලට අනුව ඔයාට ගැළපෙනම සේවාවට ඔයාව යොමු කරන්න තමයි ඒ නර්ස් ඉන්නේ. YTHS එකෙන් නැත්නම් ෆිනිෂ් ස්ටුඩන්ට් හෙල්ත් කෙයාර් සිස්ටම් එකෙන් ඔයා අපොයින්ට්මන්ට් එකක් ගත්තට පස්සේ ඔයාට සාමාන්‍යයෙන් ડોක්ටර් කෙනෙක් නැත්නම් ඔයාගේ ලෙඩේට අදාළව නර්ස් කෙනෙක්ව හම්බෙන්න පුළුවන්. ඉතින් මේ වෙලාවේදී ඔයාට ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් ලැබෙනවා. ඔයාට ලැබෙන ප්‍රෙස්ක්‍රිප්ෂන් එක ඔන්ලයින් සිස්ටම් එකකට තමයි ලැබෙන්නේ. ලංකාවේ වගේ තුඩුවක් ලියලා රිසිට් එකක් දෙන්නේ නැහැ ඔයාගේ අතට. ඉතින් ඔන්ලයින් මේ ප්‍රෙස්ක්‍රිප්ෂන් එක ඔයා හොයාගන්නේ කොහොමද? ඔයයි ප්‍රස්ක්‍රප්ෂන් එක හොයාගන්න ඕනිම නැහැ. ඔයාට තියෙන්නේ ඔයාගේ RP කාඩ් එක අරගෙන ෆාමසියකට යන්න. එතකොට යාලේ RP කාඩ් එක ස්කෑන් කරලා සියලුම තොරතුරු ඒ හරහා හොයාගන්න. ඔයාට ප්‍රෙස්ක්‍රිප්ෂන් එක හොයාගන්න ඕනෙම නම් ඔයාට යන්න පුළුවන් ඔමා කන්තා කියන වෙබ්සයිට් එකට. මම ඒ ලින්ක් එක මෙතනින් දාන්නම්. ඒ වෙබ්සයිට් එකට ගියාම ඔයාට ලැබුණු ප්‍රෙස්ක්‍රිප්ෂන්ස් ඔයාගේ ඩයග්නොසිස් එක කොටින්ම කිව්වොත් ඔයාගේ ෆින්ලන්තයේ හෙල්ත් කෙයාර් හිස්ටරි එක සම්පූර්ණයෙන්ම බලා ගන්න පුළුවන්. එතකොට මට පොඩි ප්‍රශ්නයක් වෙනවා. ඉමර්ජන්සි එකක් වුණොත් අපි මොකද කරන්නේ? ඉතින් ඉමර්ජන්සි එකකදී ඔයා ස්ටුඩන්ට් කෙනෙක්ද ඔයා පේරන්ට් කෙනෙක්ද නැත්නම් වර්කින් ඇඩල්ට් කෙනෙක්ද කියන එක කිසිම අදාළත්වයක් නැහැ. ඔයා ඉක්මනින්ම කරන්න ඕනේ ඉමර්ජන්සි කෝල් නම්බර් එකට කෝල් එකක් ගන්න. ඒ නම්බර එක තමයි 112 කියන්නේ. මේ නම්බර එකට කෝල් එකක් ගත්තාම ඔයා ඉන්න සිටුේෂන් එක මත එයාලා තීරණය කරනවා ඔයා මොකද්ද කරන්න ඕනේ කියන එක. ඔයාට උපදෙස් ලැබෙනවා ඔයා ඊළඟට කොතනකටද යන්න ඕනේ නැත්නම් ඔයා ක්‍රියා කරන්න ඕනේ කොහොමද කියන එක. ෆින්ලන්තේ ඉන්න ගොඩක් අය කුතුහලයෙන් ඉන්න නැත්නම් බයෙන් ඉන්න කාරණාවක් තමයි එයාලට හදිසියක් වෙලා ඇම්බියුලන්ස් එකට කෝල් කරාම ඒක ලොකු වියදමක් යයිද කියන එක. ඉතින් මේ වියදම් ගැන අපි මේ වීඩියෝ එකේ අන්තිමට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයාගේ ඉමර්ජන්සි එක ලයිෆ් ත්‍රෙට්නින් ඉමර්ජන්සි එකක් නෙමෙයි නම්. හැබැයි ඔයාට ඉක්මනින් ප්‍රතිකාර ලබා ගන්න ඕනේ කියලා හිතනවා නම් 116 කෝල් කරලා ඒ සේවාව එවෙලෙම ලබා ගන්න පුළුවන්. විශේෂයෙන් මතක් කරන්න ඕනේ තවත් කාරණාවක් තමයි ඔයා හිතන්න ඔයාට ඉමර්ජන්සි එකක් වුණා. ඔයාට හැබැයි ඇම්බියුලන්ස් එකක් ගෙනා ගන්න ඕනේ නැහැ. ඔයාගේ ගෙදර වාහනයක් තියෙනවා. නැත්නම් ඔයාගේ හස්බන්ඩ් ඔයාගේ වයිෆ්ට වාහනේ එලවගෙන යන්න හැකියාවක් තියෙනවා. ඒ වගේ වෙලාවක ඔයාට ඇම්බියුලන්ස් එකක් ඕනේ නැතත් ඔයා මේ කියන 116 නම්බර එකට කෝල් කරලා එයාලව දැනුවත් කරන්න ඕනේ ඔයා එන ඉමර්ජන්සි සෙන්ට් එක මොකක්ද කියන එක. එතකොට එයාලා කලින් දැනුවත් වෙලා ඉන්නවා මේ වගේ ඉමර්ජන්සි එකක් කෙනෙකුට වෙලා තියෙනවා. එයා ඉක්මනින්ම අපේ රෝහලට එනවා කියන එක. ඉතින් එහෙම දැනුවත් කරලා නොගියොත් ඔයාට ගොඩක් වෙලාවට ඉමර්ජන්සි සෙන්ටර් එකට ගියයින් පස්සේ එතන රිසිට් එකක් නැත්නම් නම්බර එකක් අරගෙන ඔයාගේ වාරය එනකම් බලන් ඉන්න සිද්ධ වෙනවා. හැබැයි ඒ වගේ තැනකට ගිහාම ඔයාගේ ඉමර්ජන්සි එකේ සිටුේෂන් එක මත ඉතින් ඔයාගේ ලයිෆ් එකට තියෙන රිස්ක් එක මත ඔයාට තියෙන ප්‍රයොරිටි එක වෙනස් වෙන්න පුළුවන්. හැබැයි කෝකටත් හොඳයි ඔයා මේ නම්බර එකට කලින් කෝල් එකක් දාලා ගියොත්. ඔයාගේ රැකියා ආයතනයෙන් ඔයාව දැනුවත් කරනවා මොන ඔකියුපේෂනල් හෙල්ත් කෙයාර් සර්විස් ප්‍රොවයිඩර්වද ඔයා සම්බන්ධ කරගන්න ඕනි කියලා. ඉතින් ඔයා දැනුවත් වෙලා ඉන්න ඕනේ මොන තැනටද ඔයා මුලින්ම යන්නේ කියන එක. ඉතින් මල්ෂා ඔයා ෆින්ලන්තයේ වැඩ කරන කෙනෙක් විදිහට ඔයාට මොනවද මේ ඔකියුපේෂනල් හෙල්ත් කෙයාර් සර්විස් එක ගැන තියෙන අත්දැකීම්? ඔව් මගේ ආයතනයෙන් දීලා තියෙන්නේ මෙහි ලයිනෙන් හොස්පිටල් එක තමයි. එතකොට මට උණක් හෙම්බිරිසාවක් හරි කොන්ද අමාරුවක් හරි හැදුනොත් මම කන්ටැක්ට් කරගන්නේ මෙහි ලයිනෙන් ආයතනයෙන්. මම කෝල් එකක් අරගෙන මගේ විස්තරය සම්පූර්ණයෙන්ම කියනවා. එහෙමත් නැත්නම් ඔන්ලයින් chat සර්විස් එක. මේක පැය 24ම බලංගු. chat සර්විස් එක භාවිතා කරලා මගේ ලෙඩේ සම්බන්ධ සියලුම සිම්ප්ටම්ස් මම එයාට විස්තර කරනවා. ඉතින් මේ chat එකේදී නර්ස් තීරණය කරනවා ඔයාට ලෙඩ නිවාඩුවක් දෙන්න පුළුවන්ද කියලා. එතකොට එයා ඩොක්ටර්ස් නෝට් එකක් ලියලා දෙනවා අපිට ලෙඩ නිවාඩුවක් ලබා ගන්න පුළුවන් කියලා. එක දවසක්ද දෙකක්ද තුනක්ද කියලා තීරණය වෙන්නේ ඔයාගේ ලෙඩේ අනුව. අපි අර කලින් කතා කරපු පබ්ලික් හෙල්ත් කෙයාර් කැටගරි එකට තමයි ඔයාව අයිති වෙන්නේ. මොකද පබ්ලික් හෙල්ත් කෙයාර් එක තියෙන්නේ හැමෝටම. එක කොටසකට විතරක් නෙමෙයි.
ඉතින් ඒ වගේ අවස්ථාවක ඔයා ඉන්නව නම් ඔයා කරන්න ඕනේ පබ්ලික් හෙල්ත් කෙයාර් සර්විස් එක කන්ටැක්ට් කරගන්න එක. ඒ ගැන අපි ඊළඟට කතා කරමු. ඔයාලට පුළුවන් මේ ඔමා.ඔලෝ කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා එයාලගේ සර්විස් එක පාවිච්චි කරන්න. ඔයාලට ඉස්සෙල්ලාම කරන්න තියෙන්නේ ඔයාලට පේන්න තියෙන සිම්ටම් සිලෙක්ට් කරන එක. ඊට පස්සේ ඔයාලට එනවා දිග ක්වෙස්චන් එකක්. මේ ක්වෙස්චන් එක ෆිල් කරායින් පස්සේ අන්තිමටම එයාලා කියනවා ඔයා ඉක්මනින්ම ප්‍රතිකාර ගන්න ඉමර්ජන්සි කෙයාර් එකට යන්න ඕනද නැත්නම් පබ්ලික් හෙල්ත් කෙයාර් සර්විස් සෙන්ටර් එකට යනවාද කියන එක. ඉතින් ඉමර්ජන්සි එකක් නම් ඔයාලට කරන්න තියෙන්නේ 112 කෝල් කරලා ඉමර්ජන්සි කෙයාර් යන එක. එහෙමත් නැත්නම් ඊළඟ දවසේ ඔයාලට නර්ස් කෙනෙක් කතා කරලා පබ්ලික් හෙල්ත් කෙයාර් සර්විස් එකෙන් අපොයින්ට්මන්ට් එකක් බුක් කරලා දෙනවා. ෆින්ලන්තේ චයිල්ඩ් කෙයාර් එක ගැන ගොඩක් හිතනවා. ඉතින් බබෙකුට අසනීපයක් වුණොත් ඔයා කන්ටැක්ට් කරගන්න ඕනේ ඔයාගේ ලෝකල් හෙල්ත් සෙන්ටර් එක. ෆින්ලන්තේ ගොඩක් ඉස්කෝලවල නර්ස් කෙනෙක් ඉන්නවා. ඉතින් ඒ නර්ස් හරහා ඔයාට ඔයාගේ බබාට අවශ්‍ය වෙන කෙයාර් එක ගන්න පුළුවන්. ඉතින් අපි මේ දැන් කතා කරපු දේවල් අදාළ වෙන්නේ ඔයාගේ බබාට ඉමර්ජන්සි එකක් නෙමෙයි නම් විතරයි. අපි මේ වීඩියෝ එකේ කලින් පොරොන්දු වුණ විදිහට මේ තියෙන්නේ අපි කතා කරපු ඉමිග්‍රන්ට්ස්ලා කොටස් තුනට ෆින්ලන්තේ හෙල්ත් කෙයාර් කොස්ට් එක වෙනස් වෙන විදිහ. ඉතින් ඇත්තටම ෆින්ලන්ඩ් වල හෙල්ත් කෙයාර් එක ෆ්‍රී නෑ නේද? මේ අගයන් ඔයා ඉන්න සිටි එකත් එක්ක වෙනස් වෙන නිසා ඔයා අයත් වෙන වෙල්බීන් සර්විස් කවුන්ටි එකේ වෙබ්සයිට් එකෙන් ඩබල් කන්ෆර්ම් කරගන්න. අපි ෆින්ලන්තේ හිටපු කාලය ඇතුළත අපි කලින් කතා කරපු ඔය හැම සිස්ටම් එකකින්ම වගේ අපි බෙහෙත් අරගෙන තියෙනවා. ඉතින් අපේ පෞද්ගලික අත්දැකීම් ටිකක් අපි බෙදා ගන්නම් ඔයාලත් එක්ක. මට මතකයි මම ඩිග්‍රී එක කරන කාලේ ગેස්ට්‍රයිටිස් හොඳටම වැඩි වෙලා ඉක්මනින්ම බෙහෙත් ගන්න වුණා වුණා. ඊට පස්සේ මම දැන් ඔය අපි කලින් කතා කරා වගේ පබ්ලික් හෙල්ත් කෙයාර් රූට් එකෙන් බෙහෙත් ගන්න try කරා. ඉතින් ඒ වෙලාවේ මම මෙච්චර විස්තරයක් දරන් හිටියේ නෑ. හැබැයි ඔය පබ්ලික් හෙල්ත් කෙයාර් වෙබ්සයිට්ස් අනම්මන ටික දැනගෙන හිටියා. ඊට පස්සේ අපොයින්ට්මන්ට් එකක් බුක් කරන්න යද්දි දවස් 4කට වැඩි කාලයක් මට ඉන්න ඕන වෙලා තිබුණා. ඒ වෙලාවේ ඉතින් මම බැලුවා දවස් 4ක් ගිහිල්ලා බෙහෙත් තරම් මොකටද ඉක්මනින් බෙහෙත් ගන්න ඕනේ කියලා. ඉතින් මම කරේ ළඟම තියෙන හොස්පිටල් එකේ ඉමර්ජන්සි යුනිට් එකට ගියා. ලයිෆ් ත්‍රෙට්නින් නැත්නම් ලොකු ඉමර්ජන්සි එකක් වෙන්න ඕනෙත් නෑ. ඉමර්ජන්සි යුනිට් එකට ඔයාට ඉක්මනින් බෙහෙත් ගන්න ඕන නම් ඒත් යන්න පුළුවන්. මේ ගමම මම මගේ අත්දැකීමත් බෙදා ගන්නම්. මම වැඩට යන්න උදේ 8ට වැඩට යන්න ලෑස්ති වෙද්දී උදේ උයා ඉන්නකොට මගේ ඇඟිල්ල කැපුණා. පොඩ්ඩක් නෙමෙයි හොඳටම පළුවක් යන්නම කැපුණා. ඊට පස්සේ අපි දෙන්නට දැන් මොකද්ද කරන්න කියලා හිතාගන්න. උදේ 8ට නෙමෙයිනේ උදේ 8ට වැඩ තියෙද්දි උදේ 6ට විතර. උදේ 6ට විතර. 6ට විතර තමයි මේක උනේ. ඊට පස්සේ අපි දෙන්නට මුලින්ම මතක් වුණේ මේ ඉමර්ජන්සි සර්විස්. අපි ඉමර්ජන්සි සර්විස් එකට ගියා. ඊට පස්සේ ඉතින් අර අපි රිසිට් එකක් ගන්න ඕනේ. ඉඳලා පොලිමක් වගේ තියෙනවා. ඒ පොලිමේ අපි ඉන්න ඕනේ. ඉතින් පැයක් විතර ගියානේ මාව ගන්න. පැයක් විතර ඉන්න වුණා අපිට. නමුත් ඒ වෙලාවේ අපිට කේන්ති ගිහිල්ලා අපි ඉතින් හිටියා මෙයාලා ඇයි මේ ගන්න නැත්තේ මේ කැපිලා ලේනවා එහෙම කියලා. ඒත් දැන් අපි කල්පනා කරද්දී හිතනවා ඇත්තටම ඒක ලයිෆ් ත්‍රෙට්නින් සිදුවීමක් නෙමෙයි. අත කැපුණා කියන එක. එතකොට එයාලා මුලින්ම ප්‍රයොරිටි එක දුන්නේ ගොඩක්ම අමාරු අයට. ඒ අය මුලින්ම අරගෙන ඊට පස්සේ මාව අරගෙන මට මැහොන් දාලා ඒ විදිහට බොහොම හොඳට එයාලගේ සර්විස් එක අපිට ලබලා දුන්නා. ඊට පස්සේ මාසේ අන්තිමටම අපිට ඒකට අදාළ ගාණක් ගෙවන්න ඕන. මට මතක විදිහට යුරෝ 50ක් වගේ නේද ගියේ. යුරෝ 50ක වගේ මුදලක් මට ඒකට ගෙවන්න උනා. ඉතින් ෆින්ලන්තේ හෙල්ත් කෙයාර් සර්විස් එක ගැන තොරතුරු අපි ගොඩාක් ඔයාලත් එක්ක ෂෙයා කරා. ඉතින් අපි ලංකාවේනේ. ලංකාවේ හෙල්ත් කෙයාර් සර්විස් එක ගැන අපි හොඳටම දන්නවා. එතකොට හිරන් ඔයා ෆින්ලන්තේ හෙල්ත් කෙයාර් සර්විස් එකේ වැඩ කරන කෙනෙක් විදිහට මොකද හිතෙන්නේ ලංකාව සහ ෆින්ලන්තේ අතර වෙනස ගැන? හරි පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. ෆින්ලන්තේ හෙල්ත් කෙයාර් සිස්ටම් එකේ වැඩ කරන කෙනෙක් කියලා කිව්වට මම කූපි යුනිවර්සිටි හොස්පිටල් එකේ බ්‍රෙස්ට් කැන්සර් රිසර්ච් යුනිට් එකේ රිසර්චර් කෙනෙක්. මම ඩිරෙක්ට්ලිම පේෂන්ට්ලත් එක්ක දැනට ගනුදෙනු කරන්නේ නැහැ. මම තාම PhD එක කරන නිසා. හැබැයි මම දකිනවා හොස්පිටල්ස් වලට එන නැත්නම් හොස්පිටල් වලින් බෙහෙත් ගන්න අයගේ කොහොමද තත්ත්වය කියන එක. ඉතින් මගේ තියෙන අත්දැකීම් ගොඩක්ම රිලේට් වෙන්නේ කැන්සර් පේෂන්ට්ස්ලත් එක්ක. එහෙමත් නැත්නම් ගොඩක්ම බ්‍රෙස්ට් කැන්සර් පේෂන්ට්ලත් එක්ක. ඉතින් ඔය වගේ කාරණාවකදී ඔක ටිකක් පැරෑරුම් කාරණාවක්නේ.
ඉතින් ඒ වගේ වෙලාවකදී මට හිතෙනවා ෆින්ලන්තයේ තියෙන සිස්ටම් එක ඉතාම හොඳයි කියලා. මොකද සාමාන්‍යයෙන් බ්‍රෙස්ට් කැන්සර් එකක් හැදිලා ඒ පේෂන්ට් අපේ හොස්පිටල් එකට ආවට පස්සේ සතියක් යන්නේ නැහැ එයාගේ පළවෙනි රේඩියෝതെරපි කෝස් එක පටන් ගන්න. ඉතින් එච්චර වේගවත්. ලංකාවේ නම් මම අහලා තියෙන විදිහට දවස් 30කටත් වැඩිය වෙයිටිං ලිස්ට් එකක් තියෙනවා රේඩියෝതെරපි ගන්න. ඒ රේඩියෝതെරපි ගන්න ලිස්ට් එකට යන්නත් ඩොක්ටර් කෙනෙක්ව හම්බ වෙලා ඊට පස්සේ ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් අරගෙන ඊට පස්සේ CT ස්කෑන් එකක් අරගෙන ඔය හැමදේම කරන්න මම දන්න විදිහට මාස ගාණක් යනවා. ඉතින් ඒ අතින් බලපුවාම ෆින්ලන්තේ ඔය වගේ බැරෑරුම් කාරණාවලට මෙයාලා දක්වන ඒ ප්‍රයොරිටි එක ඉතාම හොඳයි. ඉතින් ඉතාම වේගවත් සේවාවක් ඔයාලට ලබා ගන්න පුළුවන් මේ වගේ බැරෑරුම් කාරණාවලදී. තවත් මම දකින දෙයක් තමයි ෆින්ලන්තේ හෙල්ත් කෙයාර් සිස්ටම් එක ඇතුලේ තියෙන ඉන්ස්ට්‍රුමන්ට්ස්. නැත්නම් අපි පාවිච්චි කරන උපකරණ ලෝකේ තියෙන හොඳම උපකරණ තමයි හැම වෙලාවකම පාවිච්චි වෙන්නේ. මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකක් අරන් එන පොරොන්දුවත් එක්ක අදට අපි ගිහින් එන්න.